ලස්සන ගාඩන් එකකින් වටවෙච්ච ලස්සන තනි තට්ටුවේ ගයක් තමයි ඔන්න ලක්ෂරී ශ්‍රී ලංකා හන්සි අද ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් මම කියවනේ අද අපි පෙන්නන ගේ වෙනස්ම ලස්සනක් තියෙන නිවසක්. සම්පූර්ණයෙන්ම ලස්සන මල් පැල වලින් වටවෙච්ච ලස්සනට ලෑන්ඩ්ස්කේප් කරපු ගාඩන් එකකින් තමයි මේ නිවස හැඩ වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල හන්සිටත් පොඩි පිස්සුවක් තියෙනවා ගාඩනින් වලට. ඉතින් මෙතනට ආවම ඇත්තට මටත් පිස්සු හැදෙනවා. හරි. අද අපි කතා කරන නිවස තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මේ නිවස මම වීඩියෝ පටන් ගද්දිම ඔයගලන්ට කිව්වා තනි තට්ටුවේ නිවසක් කියලා. හැබැයි ඔයාලා පිළිගන්නවද? තනි තට්ටුවේ ගෙයක් වුණාට තට්ටු තුනක් විදිහට තමයි මේ නිවස ඩිසයින් වෙලා තියෙන්නේ. එහා පැත්තෙන් තමයි අපිට වෙහිකල් පාකින් එක තියෙන්නේ. ඉතින් රෝලර් ගේට් එකක් වගේම විකට් ගේට් එකක් තියෙනවා. වාහන දෙකක් නවත්තන්න පුළුවන් ස්පේස් එක ලබා දීලා තියෙනවා. ඉතින් ෆ්‍රන්ට් එකෙන් බැලුවමත් ඔයගලන්ට පේනවා හොඳ හයිට් එකක් එක්කම තමයි මේ නිවස හැඩ වෙලා තියෙන්නේ. පර්චස් 10ක් තියෙනවා වගේම වර්ගඩි 1700ක් තියෙනවා. කාමර 4ක් වගේම බාත්රූම්ස් දෙකක් තියෙන මේ නිවස මාලබේ නගරයේ තමයි පිහිටා තියෙන්නේ. ඔයාලා දන්නවද මේ නිවස අලුත්ම ගෙයක් නෙමෙයි. මේ නිවස මොඩිෆිකේෂන් කරලා ලස්සන කරපු ගෙයක්. ඉතින් ඔයාලා කල්පනා කරන්නේ ලස්සනට මේ ගෙදර මේ විදිහට මොඩිෆයි කරලා තියෙන්නේ කවුද කියලා. මේ වෙනකොටත් අපේ වීඩියෝස් බලන ඔයාලා දන්න නමක් තමයි MN Group කියලා කියන්නේ. ඉතින් MN Group එකේ තවත් එක ආයතනයක් තමයි MN Property කියලා කියන්නේ. ඉතින් MN Property විසින් තමයි මේ ලස්සන නිවස හැඩ කරලා තියෙන්නේ. හරියටම කිව්වොත් කලින් මේ නිවසේ හයිට් එක මේ තරම් තිබිලා නැහැ. ඉතින් වහල උස කරලා මේ විදිහට ෆිනිෂ් රූෆ් එකක් ගහලා මේ විදිහට එළියෙන් ඕගලන්ට පේන ලස්සනට වින්ඩෝස් දාලා ඇතුලේ කෝට්යාඩ් එක වෙනස් කරලා ඇතුල සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මේ හැම දෙයක්ම ලස්සනට හදලා තියෙන්නේ MN Property ආයතනයේ වෙතින්. ඉතින් වසර 25ක වගකීමක් එයාලා ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ප්ලෑන් එක අඳින තැන ඉඳන් ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් කරන තැන දක්වාම සියලුම සේවාවන් ඔයාලට MN Group වෙතින් ලබා ගන්න පුළුවන්. ඉතින් මම අර කලින් පෙන්නපු ගාඩන් ඒරියා එක මේ පැත්ත විතරක් නෙමෙයි ඔයගලන්ට එහා පැත්තෙනුත් තියෙනවා. හරි. ඉතින් එහෙමනම් දැන් අපි යන්නේ වැඩි විස්තර බලන්න. ඉතින් ස්ටෙප්ස් කිහිපයක් උඩට නැග්ගට පස්සේ තමයි අපිට නිවසට එන්ටර් වෙන මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. හරියටම කිව්වොත් මේ ලෑන්ඩ් එකේ තියෙන ස්ලෝප් එක පාවිච්චි කරලා තමයි මේ ප්‍රොපර්ටි එක මේ විදිහට ඩෙවලොප් කරලා තියෙන්නේ. ඉතින් අපි ස්ටෙප්ස් කිහිපයක් පල්ලෙහාට බැස්සම පස්සේ තමයි අපිට මේන් එන්ට්‍රන්ස් එක කියන්නේ අපිට රෝලර් ගේට් එක වගේම විකට් ගේට් එක ලබා දීලා තියෙන්නේ. ඉතින් රෝලර් ගේට් එකෙන් එන්ටර් වුණාම අපිට වාහන දෙකක් නවත්තන්න පුළුවන් ස්පේස් එක මේ ඒරියා එකෙන් ලබා දීලා තියෙනවා. ඒත් එක්කම මේ සයිඩ් එකෙන් තමයි අපිට විකට් ගේට් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් නිවස පිටතින් බලනකොට ඔයගලන්ට පේන ලුක් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. එහෙමනම් මේ නිවසේ ඇතුළේ විස්තර පෙන්වන්න කලින් මම කැමතියි මේ නිවසේ හිමිකරුත් එක්ක වැඩි විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙමනම් එන්නකෝ ඒ වෙනුවෙන්. ඉතින් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ නිවසේ වාසනාවන්ත හිමිකාරිනිය මිසස් ප්‍රියන්මලී බඳු තිලක. ඉතින් මට දැනගන්න පුළුවන්ද MN ආයතනය ගැන ඔයගලන්ට තියෙන හැඟීම මොකක්ද? ඒගොල්ලෝ දීපු සර්විස් එක ගැන අදහස් කිහිපයක්. ඇත්තටම කියනවා නම් අපිට මේ නිවස අපේ තිබිච්ච නිවස අපිට අලුත් කඩියා කරගන්න අදහසක් තිබුණා. ඉතින් ඒකට අනුව අපි ප්‍රදර්ශනයකට ගිහිපු අවස්ථාවේදී MN Group එකේ නිලධාරීන් හම්බෙලා කතා කරලා එතුමන්ලට අපේ අවශ්‍යතාවය කිව්වහම ඉතින් අපේ අවශ්‍යතාවයට අනුව ඉතාමත් ලස්සනට ඩිසයින් කරලා අපිට මේගේ නැවත බාර දුන්නා මාස 8ක් වගේ ඇතුළත කාලයකදී නිම කරලා රිපෙයාර් කළා. ඇත්තටම කියනවා ස්ට්‍රක්චර් එකේ ඉඳන්ම යම් වෙනස්කම් අපි කරා. ඒ හැමදේම ඉතාමත් හොඳින් වඩාත් නිර්මාණශීලීව අපිට ගැළපෙන විදිහට ඒගොල්ලෝ කරලා මේක අපිට බාර දුන්නා. ඉතින් මම හිතනවා ඒගොල්ලෝගේ සර්විස් එක ඉතාමත් වටිනා සර්විස් එකක් ඒගොල්ලෝ අපිට කරා. අනෙකුත් අයටත් ඇත්තටම මේ සම්බන්ධයෙන් තමන්ගේ අවශ්‍යතා තියෙනවා නම් මේ කම්පැනිය මට නිර්දේශ කරන්න පුළුවන් කම්පැනියක් කියලා කියන්න පුළුවන්. හරි. එහෙමනම් ඔපුතුමියගේ ලස්සන නිවසේ ඇතුළේ විස්තර බලන්න තමයි දැන් මම සූදානම් වෙන්නේ. එහෙමනම් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඔයගලගේ මේ ලස්සන නිවස වෙනුවෙන්. බොහොම ස්තුතියි. හරි. අපි එහෙමනම් ගියේ ඉතින් විස්තර දැන් බලන්න. ඉතින් මේ තමයි ගෙදර තියෙන මේන් එන්ට්‍රන්ස් එක. සම්පූර්ණයෙන්ම දැවෙන හොඳ හයිට් එකක් එක්ක තමයි අපිට මේන් ඩෝර් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. එහෙමනම් අපි නිවස ඇතුළට ගිහිල්ලා ගේ ඇතුළේ කොයි වගේද කියලා බලමු. වෙල්කම්. එහෙමනම් අද අපි කතා කරන මේ ලස්සන නිවස ඇතුළට ආපු ගමන්ම ඔයගලන්ට හරිම කෝසි වයිබ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මං කලින් කිව්වනේ තනි තට්ටුවේ ගෙයක් වුණාට තට්ටු තුනක නිවසක් විදිහට තමයි මේ නිවස ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මේ නිවස මොඩිෆයි කරන්න කලින් සීලින් හයිට් එක ගොඩක් අඩුවෙන් තමයි තිබිලා තියෙන්නේ. හැබැයි MN Property ආයතනය වෙතින් තමයි ගොඩක් උසට මේ නිවස මේ විදිහට ඉදි කරලා ලස්සනට ෆිනිෂ් රූෆ් එකක් ගහලා මේ නිවස ගොඩක් මේ විදිහට මොඩිෆයි කරලා හදලා තියෙන්නේ. ඉතින් නිවස ඇතුළට ආපු ගමන්ම ඔයගලන්ට නිවසේ ලිවිං ස්පේස් එක, ඩයිනින් ඒරියා එක, ඒ
වගේම මේ සයිඩ් එකේ ඔයගලන්ට වෙනම රිලැක්ස් ඒරියා එකක් හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් ගෙදර මේන් ටීවී ලොබි එක විදිහට තමයි අපි මේ ඉන්න ඒරියා එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ටීවී එක මේ පැත්තෙන් ප්ලේස් කරලා තියෙනවා. ඒ වගේම මේ සයිඩ් එකෙන් අපිට මේ වගේ ගොඩක් ලොකු සෝෆා එකක් ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් තමයි නිවස ඇතුළත කලර් වෙලා තියෙන්නේ. ඒ වගේම ෆ්ලෝ ටයිල් එකත් අපිට ග්‍රේ කලර් එකෙන් ඩිසයින් ටයිල් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ස්ටෙප් එකක් උඩට නැග්ගට පස්සේ තමයි අපිට ඩයිනින් ස්පේස් එක තියෙන්නේ. ඉතින් එතනත් අපිට හොඳ සීලින් හයිට් එකක් එක්කම තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. අද අපි කතා කරන මේ ලස්සන නිවසේ කාමර 4ක් තියෙනවා. මේ පැත්තෙන් තමයි ෆස්ට් බෙඩ්රූම් එක තියෙන්නේ. ඉතින් මේ බෙඩ්රූම් එක ගැන කතා කරොත් ඔෆිස් රූම් එකක් විදිහට තමයි මේ කාමරේ දැනට ඩිසයින් වෙලා තියෙන්නේ. අපිට AC එකක් ෆික්ස් වෙලා තියෙනවා. වගේම ෆෑන් එකක් තියෙනවා. මේ නිවසේ මම ආසම කෝණ එක තමයි මේ තියෙන්නේ. හරියටම කිව්වොත් රීඩින් කෝණ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් පොත් ටික තියෙනවා. මෙතන සෝෆා එකට වෙලා නිදහසේ පොත් කියවන්නත් පුළුවන්. ඒ වගේම තවත් ලස්සන දෙයක් පෙන්වන්න. මේ නිවසේ හිමිකාරිය විසින් එයාගේ අතින්ම හදපු ක්‍රොස් ස්ටිච් නිර්මාණ වලින් තමයි සම්පූර්ණයෙන්ම මේ වෝල් එක නිමා වෙලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම මේ ඒරියා එකේ කලින් කෝට් යාඩ් එකක් තමයි තිබිලා තියෙන්නේ. හැබැයි MN ආයතනයේ වෙතින් තමයි මෙතනත් ලස්සනට මේ විදිහට මොඩිෆයි කරලා තියෙන්නේ. මෙතනින් එළියට යනකොට හරිම හිත නිවන තැනක් තියෙනවා. අපිට මේ වගේ ග්ලාස් ස්ලයිඩින් වින්ඩෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් අපිට පුළුවන් නිවසේ ගාඩන් ඒරියා එකට යන්න. ආගමික කටයුතු කරන්න තමයි මේ ඒරියා එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම ගස් කොළන් වලින් වට වෙච්ච හරිම නිස්කලංක විදිහට තමයි අපිට මේ ස්ථානයත් නිමා වෙලා තියෙන්නේ. පොලිකාබනේට් ෂීට් එකකින් අපිට මේ ස්ථානය කවර් වෙලා තියෙනවා. එහා පැත්තෙන් තමයි අපිට මේට්ස් ක්වාටර්ස් ලබා දීලා තියෙන්නේ. හරි. ඉතින් එහෙමනම් දැන් මම සූදානම් වෙන්නේ නිවසේ ඉතුරු විස්තර ඔයාලට පෙන්නන්න. අපිට මේ වගේ වුඩන් ස්ටෙප්ස් 4ක් තියෙනවා. එතනින් උඩට නැග්ගට පස්සේ තමයි ඉතුරු කාමර වගේම ඩයිනින් ස්පේස් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට මේ තමයි ඩයිනින් ඒරියා එක. ගොඩක් ලොකු ඩයිනින් ටේබල් එකක් උනත් ප්ලේස් කරන්න පුළුවන්. මේ වගේම ලස්සන ලයිට්ස් කීපයකින් තමයි අපිට මේ ස්පේස් එක නිමා වෙලා තියෙන්නේ. මං කියවනේ තනි තට්ටුවේ ගයක් වුණාට හොඳට ඉඩකඩ පාවිච්චි කරලා තමයි මේ ලස්සන නිවස මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් පල්ලෙහා තට්ටුව එහෙමත් නැත්නම් අපේ මේන් එන්ට්‍රන්ස් එක ඒ හැම දෙයක්ම මෙතනටත් අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් කාමර 4ක් තියෙන මේ නිවසේ අපි ඉන්න මේ ෆ්ලෝ එකේ අපිට බෙඩ්රූම්ස් 3ක් තියෙනවා. එහා පැත්තෙන් බෙඩ්රූම්ස් 2ක් තියෙනවා. මෙන්න මේ සයිඩ් එකෙන් තමයි අපිට මාස්ටර් බෙඩ්රූම් එක ඩිසයින් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා මාස්ටර් බෙඩ්රූම් එකට ගිහලා එතන විස්තර බලමු. ඔව්. ඉතින් මේ නිවසයන්ගේ ප්‍රධාන විතර කාමරය තමයි ඔයාලා මේ දකින්නේ. වෝඩ්‍රොබ් එකක් තියෙනවා, ඊට අමතරව ටීවී එකක් තියෙනවා, AC එකක්, ෆෑන් එකක්, ඇඳක් හැම දෙයක්ම අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේ කාමරෙත් අපිට මේ වගේ සීලින් හයිට් එකක් එක්කම ෆිනිෂ් රූෆ් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මෙතනින් අපිට මේ බැල්කනි ස්පේස් එකට එන්ටර් වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් එතනත් ඔයගලන්ට පේනවා මල් ගස් එක්කම තමයි ඒ ඒරියා එකත් හැඩ වෙලා තියෙන්නේ. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකට තියෙන ඇටච් බාත්රූම් එක අපිට මෙන්න මේ සයිඩ් එකෙන් තමයි තියෙන්නේ. ඇටච් බාත්රූම් එක ගැන කතා කරොත් හොඳ ස්පේස් එකක් මේ බාත්රූම් එකෙත් ලබා දීලා තියෙනවා. අපිට ඩෙමේජ් බ්‍රෑන්ඩ් එකකින් හොට් වෝටර් ගීස් එකක් තියෙනවා, මැජික් මිරර් එකක් ප්ලේස් වෙලා තියෙනවා. ඒ වගේම ඩිසයින් ටයිල් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. තවත් විශේෂ කෙනෙක් ඉන්නවා කතා කරන්න. එන්නකෝ. ඉතින් දැන් අපිත් එක්ක අදහස් බෙදා ගන්න එකතු වෙලා ඉන්න MN ප්‍රොපර්ටි ආයතනයේ අධ්‍යක්ෂක මිස්ටර් දමිත් ප්‍රියදර්ශන. ඉතින් මිස්ටර් දමිත් කොහොමද මේ ලස්සන වැඩේ උනේ? ඇත්තටම කියනවා නම් මේ ක්ලයන් මුලින්ම අපිට ප්‍රදර්ශනයකදී හම් වෙලා අපි ගාවට ඇවිල්ලා කිව්වා එයාගේ පරණ ගෙයක් තියෙනවා මේක යාට ඒ කියන්නේ ඒ ගේට ඇත්තට එයා සෑහෙන කැමති. ඒකින්ද ඒ ගේ ඒ තීන මූණුවරත් එක්ක අලුත් නව පෙනුමකට ඒ තීන දේ රැකගෙන අරන් දෙන්න කියලා ඒ වෙලාවේ අපි ක්ලයන් එක්ක ක්ලයන්ගේ සයිට් එකට ඇවිල්ලා මෙතන බලලා අපේ තියෙන අත්දැකීම් එක්ක අපි දැනට කරපු ඒ ඉදිකිරීම් එක්ක ගෙනල්ලා ක්ලයන්ට අවශ්‍ය දේ ඊටත් වඩා ඉහළ දෙයක් ක්ලයන්ට දුන්නා. ඩ්‍රෝවින් එකක් කරලා මුලින්ම ඒ 3D එක පෙන්නලා එතෙන්දී ක්ලයන්ට් සෑහෙන සතුටු වුණා. ඒ සතුටු වෙච්ච දේ අවසානයේ ඉදිකිරීමක් වශයෙන් මම හිතන්නේ එදාට දැකපු දෙයටත් වඩා ඉහළ ඉදිකිරීමක් අපි ක්ලයන්ට් වෙලා බාර දුන්නා. හරි. ඒ වගේම මිස්ටර් දමිත් MN ආයතනයට එන අනිත් අයට, ඒ කියන්නේ අනිත් කස්ටමර්ස්ලාට ඔයාලා ලබා දෙන ඉතුරු සේවාවන් මොනවාද? ඇත්තටම මේක ඇවිල්ලා මේ රෙනෝවේෂන් සයිට් එකක්. අපි ඔබට අවශ්‍ය ඉදිකිරීමක් ඕනම දෙයක් කමර්ෂල් බිල්ඩින් එකක්, හොටෙල් ප්‍රොජෙක්ට් එකක්, ඒ වගේම ඇපාර්ට්මන්ට් එකක්, ගෙයක් ඕනම දෙයක ඉදිකිරීමක් A to Z. ඒ කියන්නේ මුල ඉඳන් අවසානය දක්වා ඉදිකිරීම අපිට කරලා දෙන්න පුළුවන්. මේ වගේ රෙනෝවේෂන් එකක් නම් ඔබට අවශ්‍ය සමාජයට අද කාලේ ගොඩක් මිනිස්සු කරන්නේ අර තීනගේ තව ලස්සන කරලා කියන තීනගේම යාට අප්ඩේට් කරගන්න තමයි ඕන. ඒ වගේ දෙයක්ද නව ඉදිකිරීමක්ද ඕනම දෙයක් කරගන්න ඕන නම් එන්න අප වෙත. ඉතින් අනේ හැමදේම වෙන්නේ ඔයාලට පුළුවන් පල්ලේ තියෙන කන්ටැක්ට් නම්බර් හරහා ඔවුන්ව සම්බන්ධ කරගන්න. මේ තමයි නිවසේ මේන් පැන්ට්‍රි එක. ඉතින්
පැන්ට්‍රික් ගැන කතා කරොත් අපිට දැවෙන් වගේම ඇලුමිනියම් වලින් තමයි පැන්ට්‍රි කබර්ඩ්ස් ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම අලු පැහැන් තමයි අපිට ග්‍රැනයිට් টොප් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන හදන කෑම ලේසියෙන්ම ඩයිනින් ඒරියා එක පැත්තට දෙන්න අපිට මේ වගේ කවුන්ට් එකකුත් ලබා දීලා තියෙනවා. හරි. එහෙමනම් නිවසේ තියෙන අවසාන කාමර දෙක තමයි මම දැන් ඔයගලන්ට පෙන්වන්න සූදානම් වෙන්නේ. ඉතින් විසිටර්ස් රූම් විදිහට මේ කාමරේ පාවිච්චි කරන්න පුළුවන්. පුංචි ඇඳක්, අල්මාරියක්, අත්‍යවශ්‍ය හැම දෙයක්ම මේ කාමරෙත් ලබා දීලා තියෙනවා. එහෙමනම් මේ තමයි නිවසේ තියෙන අවසාන කාමරේ. එහෙමත් නැත්නම් 4 වෙනි බෙඩ්රූම් එක. ඉතින් මේ බෙඩ්රූම් එකෙත් අපිට හොඳ සීලින් හයිට් එකක් එක්ක ෆිනිෂ් රූෆ් එකක් තියෙනවා, ෆෑන් එකක්, AC වෙනින් ප්‍රොවිෂන්ස් අත්‍යවශ්‍ය හැම දෙයක් එක්කම තමයි මේ කාමරෙත් නිමා වෙලා තියෙන්නේ. ඉතින් ගෙදර පාවිච්චි කරන්න තියෙන කොමන් බාත්රූම් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඉතින් මේ බාත්රූම් එක අපිට අලු පැහැයෙන් ඩිසයින් ටයිල් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. මැජික් මිරර් එකක් තියෙනවා, වගේම හොට් වෝටර් ගීස් එකක් තියෙනවා. හරි. එහෙමනම් මේ ලස්සන නිවසේ විස්තර මම ඔයගලන්ට දැන් සම්පූර්ණයෙන්ම පෙන්නලා ඉවරයි. ඉතින් අද අපි කතා කරන මේ ලස්සන නිවස තියෙන්නේ මාළඹේ. හරියටම කිව්වොත් පර්චස් 10ක වර්ගඩි 1700ක කාමර 4ක් වගේම බාත්රූම්ස් දෙකක් තියෙන ලස්සන ගයක් තමයි මම අද ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් මම දිගින් දිගටම කිව්වා වගේ MN ප්‍රොපර්ටි ආයතනය වෙතින් තමයි මේ ලස්සන නිවස හදලා තියෙන්නේ. ඉතින් ඔයාලත් MN සමූහ ව්‍යාපාරය සම්බන්ධ කරගත්තොත් ඔයාලට පුළුවන් නිවසේ ප්ලෑන් එක අඳින තැන ඉඳන් නිවස ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් කරන තැන දක්වාම හැම දෙයක්ම එකම තැනකින් කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට දැනටම නිවසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලගේ ගෙදරත් ලස්සනට මොඩිෆයි කරලා මේ වගේ අලුත්ම ලුක් එකක් ගන්න. ඉතින් මේ හැම දෙයක්ම වෙනුවෙන් වසර 25ක වගකීමක් ඔයාලට ලබා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම වෙනුවෙන් ඔයාලට පුළුවන් පල්ලේ දෙන contact numbers හරහා ඔවුන්ව සම්බන්ධ කරගන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරගෙන හන්සික්මන්ටම ඔයගලම හම්බෙන්න එන්න. එතකන් අපේ ලක්ෂර ශ්‍රී ලංකා YouTube channel එක වගේම අපේ personal videos දෙන ක්‍රිස්ටියන් හන්සි ලව්ස් YouTube channel එක subscribe කරන්න ඔයාලට පුළුවන්. තව වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.